පුරේ ඉඳලා කල්පිටිය ඇල දක්වා යන කැරපන්නැල තමයි මේ ඇල. එතකොට මේ අපි ඉන්න ස්ථානයේ තමයි වඩුපාසල් වත්ත. එතකොට කිලෝමීටර් 3ක විතර ඇලක් කල්පිටිය ඇල දක්වා ගමන් කරන මේ කියන්නේ ඔබට පේනවා කර්මාන්ත ශාලාවේ තියෙන සියලු අපද්‍රව්‍ය. සමහරවිට වැසිකිලි, ඇසිඩ් වර්ග, ඩයි වර්ග සියල්ලම මේකේ එන්නේ. එතකොට කලින් කර්මාන්ත පුරේ පිහිටි ඉඩම තමයි මෝදරවිල අක්කර 74ක් වෙන මේ වෙල්යායක් තිබුණේ. මේ වෙල්යාය කොට කරාට පස්සේ ජලය රඳන තැනක් නැහැ. ඒක නිසා කුඩා වර්ෂාවකදී පවා ඒ ජලය මේ වඩුපාසල් වත්ත, කොළුකොටුව වත්ත ආදී ප්‍රදේශ යට කරගෙන තමයි මේ ජලය ගමන් කරන්නේ. දැන් මෙතන තියෙන අපිට ප්‍රායෝගික ප්‍රශ්නේ තමයි මේක ජලයම වල කේන් පන්දුරාඩි කරදරයක්. ඇලේ අවහිරතා ඉවත් කරන්න කියලා තමයි ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ. එතකොට අපි දැන් අද උදේ ඉඳලා කල්පිටිය, මොල්ලිකොඩ, වාතුව ඒ ආදී ප්‍රදේශවල මොල්ලිකොඩ ඉඳලා එන හීනැල එනවා කල්පිටියලට. ඒ වගේම මේ ඇල කැරපන්නැල එනවා කල්පිටියලට. එතකොට මේ පහත් බිමක් විශේෂයෙන්ම මේ ප්‍රදේශය මුහුදු මට්ටමට වඩා පහතයි. ඒක නිසා ජලය ගලාගෙන පහින වේගය අඩුයි. ඒක නිසා කුඩා වැස්සටත් අර ජලය රඳන මෝදරවිල අහිමිවීමත් සමග ජලය රඳන ස්ථානවල ජලය වැඩි වෙලා මිනිසුන්ට අවහිරතා ඇති වෙලා තියෙනවා. ඒක නිසා පාන්දු ප්‍රාසභාව මේ වෙලාවේ Tamanගේ යන්ත්‍ර සූත්‍ර යොදවලා මේ කටයුත්ත කරගෙන යනවා. අධීක්ෂණයක් තියෙනවා මෙතන. ඒක නිසා අපි ඉල්ලන්නේ ප්‍රදේශවාසීන් වෙනුවෙන් ප්‍රදේශවාසීන් හැටියට මේ ඇල ගන්න පුළුවන් ඉහළම පළල අරගන්න. ගැඹුර කිරීමෙන් පළක් වෙන්නේ නැහැ. මම මුලින් කිව්වා වගේ මුහුදු මට්ටමට වඩා යටින් පිහිටි භූමියක් නිසා මේ භූමිය ගන්න පුළුවන් ඉහළම පළල ගන්න. ඒ වගේම අවහිරතා ඉවත් කරන්න. ඇලේ තියෙන කෙහෙල් ගස්, ඒ වගේම නොයෙක් කොට්ටම් ගස් පේනවා අපිට. ඒ වගේම මඩ එකහුව වෙලා තියෙනවා. මිනිස්සු ලේසියට මිනිසුන්ගේ වරදක් තියෙනවානේ. මිනිස්සු ලේසියට කුණු කන්දල් ටික ඇලට උඩ දාන්නේ. දැන් මෙතන ඔබ දකිනවා. ළඟට ගන්න. ඔව් ළඟට ගන්න කොට අර බලන්න. මෙතන ඔබ දකිනවා යෝගට් කෝප්ප, බීම බෝත. කුණු කන පොඩ ගැගිලි හදා දාපුවා. මේවා අහම්බෙන් එන දේවල් නෙමෙයිනේ. රස්සට ගසාගෙන ඉන්න දේවල් නෙමෙයි. කවුරු හරි ගෙනහැල්ලා බෝඩි වල, සිල් බැලක් වල, ට්‍රැක්ටර් වල ගෙනත් දැම්මොත් තමයි මෙතනට එන්නේ. ඒක නිසා ජනතාවගේ වගකීමක් තියෙනවා. Tamanට කරදරයක් වෙන්නේ නැති වෙන්න Taman ජීවත් වෙන්න. දැන් මෙතන කරදර කරගෙන තියෙන්නේ Tamanට. දැන් මට ඊයේ කොළුකොටුව වත්තේ හිතවතුන් දෙදෙනෙක් කතා කරා රෑ. දැන් යට වෙලා තියෙන්නේ මොකද කියලා. දැන් ඉතින් මම බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයා විදිහට ඉන්නකොට 2007 අවුරුද්දේ කැරපන්නැල කර්මාන්තපුරේ ඉඳලා කල්පිටිය ඇල දක්වා කිලෝමීටර් 3.2ම සුද්ධ කරා. එතත් මම දැක්කා සුද්ධ කරලා අනිත් පැත්ත බලනකොට අර නිහාල්ලා ඉන්නවා ඒක සාක්ෂි දරනවා. එළය. මේ නිහාල්ලා සාක්ෂි දරනවා. 2007 අපි ගන්නකොටත් කරලා ඉවරලා යනකොට අහුවෙන්න උදේට කුණු කෝණි ගෙනත් දාලා තිබුණා. ඒක නිසා ජනතාවගේ වගකීමක් අපිට කරන්න බෑ මේ වෙලාව. ඒ නිසා ජනතාවගෙන් අපි ඉල්ලනවා ජනතාවට පණිවිඩයක් දෙනවා. ආණ්ඩුව අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි ජනතාවගේ අඩුපාඩුකම් තමයි මේවා මේ විදිහට අවහිර වෙන්න බලපාන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියමු, ප්‍රාදේශ සභාවට කියමු, නගර සභාවට කියමු, පළාත් සභාවට කියමු මේ කටයුතු එයාට කියලා. මොකද ඒ අතේ බලය තියෙන, ඒ අතේ තමයි මුදල් තියෙන්නේ. ඒ අතේ තමයි යන්ත්‍ර සූත්‍ර තියෙන්නේ. ඒක නිසා ඒ සියල්ලම ජනතාවගේ යහපත වෙනුවෙන් යොදන්න කියන පණිවිඩය ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. අපි කොහොමද දැන් අපේ හිටපු മന്ത്രിතුමාත් කිව්වා හරි නිවැරදි ලොකු ගැටලු